එතකොටම අපි අද තමයි ඔයගොල්ලන්ගේ longest journey එක තියෙන්නේ. From New Delhi to Agra 224 kilometers. From Agra to Lucknow 432 kilometers. Agra to Delhi, Delhi to Agra around 4.5 hour journey. Then we'll stop for the lunch. After lunch, we will go from Agra to Lucknow. It's around 5 to 6 hours. එතකොට අපි අතරමැද ස්ට්‍රෙචින් බ්‍රේක්ස් දෙකක් තියෙනවා. මේ දෙකත් එක්ක අපි යන්නේ. ඒක ලොකු පහසුවක් වෙන එකක් නැහැ. පොඩි වෙලාවක් ඉන්න අල්ලගෙන 10 minutes වගේ. පොඩි කමාර මොකක්ද මෛත්‍රී මහත්තයා කියනවා වගේ ඕනෑම පහසු කටයුත්තක අවසානයේ සුවපහසු අවසානයක් තියෙනවා. තව පොඩි වෙලාවක් යනකොට හීට් එක මේවා වෙයි. මොකද බස් එකේ එන්ජින් එක හීට් වෙනවා නිසා. හරි. එතකොට මම ඔයගලට මේ යන පාර ගැන පොඩි කතා අදහසක් කියන්නම්. දෙල්ලි කියලා කියන්නේ අපි කතා කරා 12 මහා ජනපද වලින් තුරු කියන රාජධානිය. එතකොට ආග්‍රා වලට යනකොට අපි අතරමැද තව රාජධානියක් පහු කරනවා. ඒ තමයි අවන්ති. අවන්ති කියලා කියන්නේ ලෝකයේ මුල්ම මූර්ති කලාව නිර්මාණය වුණු රාජධානිය. කියන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 400කට පස්සේ තමයි ප්‍රතිමා කලාව නිර්මාණය වෙන්නේ. අශෝක රජතුමාගේ කාලේ ප්‍රතිමා තිබුණා නම් ඔය අශෝක ගෝල්න වල ඉන්නේ සත්තු නෙමෙයි. එහෙම වුණා නම් යම් විදියක මුද්‍රා සහිත ප්‍රතිමා තියෙන්න පුළුවන්. නමුත් ප්‍රතිමා කලාවක් අශෝක රජතුමාගේ කාලේ තිබුණේ නැහැ. අශෝක රජතුමා රාජ්‍යයට පත් වෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 235කට පස්සේ. එතකොට අවුරුදු 400කට පස්සේ කනිෂ්ක රජතුමාගේ කාලේ අවන්ති කියන රාජධානියේදී තමයි ප්‍රතිමා කලාව නිර්මාණය වෙන්නේ. එතකොට මේ අවන්තිය අද හඳුන්වන්නේ මතුරා කියන නමින්. ඔයගොල්ලෝ මතුරාව කියලා කිව්වොත් පොඩි අයිඩියා එකක් අදහසක් ඇති. මදුරාපුරය ගැන කතාවක් අහලා තියෙනවද? මොකද? පත්තිනිකතාව. ඒ මදුරාව නෙමෙයි. ඒ මදුරාපුරේ තියෙන්නේ දකුණු ඉන්දියාවේ. මේක මතුරා. එතකොට මේ තමයි මදුරේ නෙමෙයි. ඔව්. එතකොට මේ මතුරාව කියලා කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන රාධා ක්‍රිෂ්ණා ගැන. right. එතකොට ක්‍රිෂ්ණා ඉපදුණු ප්‍රදේශය තමයි මතුරා කියලා කියන්නේ. හැබැයි ඔයගොල්ලෝ මතුරාව ගැන අහලා නැති වුණාට වෘන්දාවනය ගැන අහලා තියෙනවා. ඒක වෘන්දාවනය කියලා කියන්නේ ක්‍රිෂ්ණා ඉපදුණු තැන. ඒ තමයි ලෝඩ් ක්‍රිෂ්ණගේ ජන්ම භූමිය. ඒකට කියන්නේ ලෝඩ් ක්‍රිෂ්ණ ජන්ම භූමිය කියලා. එතකොට ලෝකයේ එකම ස්ථානයක වැඩිම විහාරස්ථාන ප්‍රමාණයක් පිහිටලා තියෙන ස්ථානය තමයි වෘන්දාවනය. වෘන්දාවන් කියලා තමයි කියන්නේ. එතකොට ඔය තමයි විෂ්ණු දෙවියන්ගේ එක අවතාරය. ඒ වෙලාවේදී විෂ්ණු දෙවියෝ ක්‍රිෂ්ණ කියන අවතාරයේ විදිහට ඉපදිලා අසරණ වෙලා හිටපු පාණ්ඩවයන් වෙනුවෙන් නායකත්වය දීලා ඒ කාලේ හිටපු කෞරවයන් එහෙම නැත්නම් කෞරව රාජ්‍යයේ හිටපු දුර්යෝධන කියන රජතුමා ඇතුළු ඔහුගේ සහෝදර සේනාව විනාශ කරපු කතාවක් තමයි මේ ක්‍රිෂ්ණගේ උපතත් එක්ක තියෙන්නේ. ඉතින් විෂ්ණු දෙවියෝ හැම අවස්ථාවකම ඉපදෙනවා කියලා කියනවා මේ ලෝකේ ධර්මය අස්ථාවර වුණු තැන්වලදී විෂ්ණු දෙවියෝ යම් කිසි විදියක අවතාරයක් විදියට ඇවිල්ලා ඒ අස්ථාවර වෙන ස්ථානය විනාශ කරනවා කියලා කියනවා. ඉතින් මේ විදිය උපත් කීපයක් සම්බන්ධව සඳහන් වෙනවා. රාම රාවණ යුද්ධයේදී රාවණාට අමරණීයත්වයේ පිහිටපු නිසා රාවණාව නැති කරා කියලා කියනවා. ඒ වගේම තමයි කුරු පාණ්ඩව යුද්ධයේදී පාණ්ඩවයන්ට අසාධාරණයක් වුණු නිසා කෞරවයන් විනාශ කරා කියලා කියනවා. ඒ වගේම තමයි එක් අවස්ථාවකදී මත්ස්‍ය අවතාරයක් විදියට පිළි වෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති සත් සමුද්‍ර කැළඹුවා කියලා විෂ්ණු දෙවියෝ එක් අවස්ථාවකදී මත්ස්‍යෙක් වෙලා. ඒකට කියන්නේ සමුද්‍ර මන්තන් කියලා මෙහෙම. සුරාසුර යුද්ධය. ඒ වෙලාවේදී තමයි ඔය කියන සප්ත වස්තුන් මතුණා කියලා කියන්නේ. ලක්ෂ්මී ඊට පස්සේ අමූර්තය ඔය වගේ දේවල් ජයසංඛ්‍ය ඒ වගේ දේවල් මතුණා කියලා. ඒ වගේම තමයි අනිත් පැත්තට හලාහල විස වගේ විෂ වර්ග හතක් මතුණා කියලා. ඒක ඔය වගේ සිදුවීම් රාශියක් වුණා. ඉතින් මේ අපි අන අතරතුර අපිට මතුරාව හම්බ වෙන මතුරාවෙන් අපි එළියට යන්නේ. අපි පහු කරගෙන යන එක රාජධානියක් තමයි මතුරාව. ඊට පස්සේ අපි හෙට යන්නේ කෝසල ජනපදය. කෝසලය කියලා කියන්නේ අතීත 12 මහා ජනපදවල ප්‍රධාන රාජධානීන් අතරත් ප්‍රධාන රාජධානි දෙකක් තිබුණා. කෝසලය මගධය කියලා.
ඒතර මේ කෝසලය ඒ එක රාජධානියක්. ඒතර අපිට ඊළඟට අහුවෙන්නේ කෝසල රාජධානිය. එතකොට අතීතයේ ඉන්දියාවේ මේ ප්‍රාන්ත මේ 16 මහා ජනපද බෙදුනේ වෙන්ුනේ ගංගා හරහා. එතකොට කුරු රට වෙන් වෙන්නේ යමුනාවෙන්. එතකොට අපිට යන අතරේදී යමුනාව හම්බ වෙනවා. අපි යන්නේ යමුනා එක්ස්ප්‍රස් හයිවේ. එක්ස්ප්‍රස් වේ කියන්නේ. එතකොට මේ එක්ස්ප්‍රස් වේ එක හඳුන්වන්නේ යමුනා එක්ස්ප්‍රස් වේ. ඒතර මතුරාව සහ කුරු රට වෙනස් වෙන්නේ යමුනාවෙන්. විශේෂත්වය තමයි එක් ප්‍රදේශයකදී කුරු රට සහ කෝසල ජනපදයේ වෙන් වෙන්නේ යමුනාවෙන්. හැබැයි ඇත්තටම කුරු රට සහ කෝසලයේ වෙන් වෙන්නේ දාද්‍රා කියන නදිය. අපිට ඒ ගඟත් ලක්නව් ඉඳලා යනකොට බලා ගන්න පුළුවන්. අපි යන අතරේ ඔයගොල්ලන්ට මේ ගංගා සම්බන්ධ විස්තර කියන්න. එතකොට අපි අද නතර වෙන්නේ ලක්නව් කියන සිටි එක. ඒතර මේ ලක්නව් කියලා කියන සිටි එක විශේෂ වෙනවා. සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති සංගීත නිපුන් කියලා ලංකාවේ ගායක ගායිකාවන්ගේ මුලින් තියෙන සංගීත නිපුන් විශාරද නන්දසිරි, සනත් නන්දසිරි, ඊට පස්සේ චම්පා කල්හාරි ඔය වගේ ඒගොල්ලෝ ඔක්කොම ඉගෙනගෙන තියෙන මේ ලක්නව් වල. ඔය සංගීත නිපුන් කියන ආචාර්ය උපාධිය පිරිනමන්නේ ලක්නව් වල තියෙන විශ්වවිද්‍යාලයකින්. මේ විශ්වවිද්‍යාලය හඳුනනවා බාත් කණ්ඩේ කියලා. එතකොට උත්තර ප්‍රදේශ ප්‍රාන්තය තමයි අපි මේ ඉන්නේ. අපි මේ දිල්ලියේ හිටියට මේ දිල්ලි බෝඩර්. අපි ඊයේ කියපු නැෂනල් මියුසියම් එක තමයි නිව් දිල්ලි. මේ දිල්ලි බෝඩර්. මේක නිව් දිල්ලි කියලාම තමයි කියන්නේ. නමුත් මේ උත්තර ප්‍රදේශ වල ස්ටාර්ට්. එතකොට උත්තර ප්‍රදේශ කියන ප්‍රාන්තය අද ඉඳලා අපි නේපාලෙන් එළියට යනකම් අපි මේ දවස් ටිකම ගත කරන්නේ උත්තර ප්‍රදේශයේ. ඊට පස්සේ අපි ආපහු නේපාල් වලින් ඇවිල්ලා කුෂිනාරාවලින් භාගයක් ඉවර වෙනකම් අපි ඉන්න උත්තර ප්‍රදේශ කියන ප්‍රාන්තය. ආය අපි බුද්ධ ගයාව ඉවර වුණාට පස්සේ ආයෙත් අපි දිල්ලියට එනකම් ඉන්නේ උත්තර ප්‍රදේශ කියන ප්‍රාන්තය. මේ ටුවර් එකේ ඔයගොල්ලන්ට ඇත්තටම කවර වෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත දෙක. එකක් උත්තර ප්‍රදේශ, එකක් බිහාර්. ඒතර මේ උත්තර ප්‍රදේශ කියන ප්‍රාන්තේ අගනුවර කැපිටල් එක තමයි ලක්නව් කියලා කියන්නේ. ඒතර මේ ලක්නව් වල ඉඳලා රාම කුමාරයා ඉපදුණු ස්ථානයට තියෙන හරියට කිලෝමීටර් 100. ඒක තමයි අපි හඳුන්වන්නේ අයෝධ්‍යාව. එතකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති අයෝධ්‍යාවක් තියෙනවා තායිලන්තේ. තායිලන්ත ගියපු අය ඉන්නවනම් අයුතායා කියලා නගරයක් නෑ යන්න වෙනවා තමයි. මේ ඉතින් අයෝධ්‍යා කියලා. ඉතින් අයෝධ්‍යාව විශ්වාස කරන රාම කුමාරයා ඉපදුණු ජන්ම භූමිය. නෑ අයෝධ්‍යාව තියෙන්නේ හරි ලස්සන සරයු කියන ගංගාව අයිනේ පිහිටලා තියෙන්නේ. පෞද්ගලික කාලේ ලොකු ආందోලනාත්මක සිද්ධි රාශියක් වුණා. මෙතන මුස්ලිම් පල්ලියක් තිබිලා මේක කඩලා ඊට පස්සේ මේක කළු පාට ගලකින් ලොකු ප්‍රතිමාවක් නිර්මාණය කරා. ඔය ගල් වර්ගයත් හරි විශේෂයි. මම මේ අතරින් පතදී ඕගොල්ලන්ට කියන්නේ මේ නිකන් කල්චර් එක ගැන අයිඩියා එකක් ගන්න විතරයි. රාම කුමාරයාගේ ප්‍රතිමාවක් නිර්මාණය කරා. මේ නිර්මාණය කරපු ගල විශේෂයි. මේ ගල් වර්ගය හඳුන්වන්නේ ශාලිග්‍රාම කියලා. ඔයගොල්ලන්ට Google search කරලා බලන්න පුළුවන්. මේ ශාලිග්‍රාම කියන එක ෆොසිල් එකක්. මේ ෆොසිල් එක 1 million years ago හොයාගත්තු ෆොසිල් එකක්. එතන මේ ෆොසිල් එක හරි මැද්දෙන් කට් කරොත් මේ ෆොසිල් එක මැද්දේ තියෙනවා සුදර්ශන චක්‍රය. සුදර්ශන චක්‍රය කියලා කියන්නේ විෂ්ණු දෙවියන් අර මෙහෙම අත තියාගෙන ඉන්නකොට අත මැද්දේ තියෙන ලාංඡනය. ඒක තමයි ආරක්ෂාවේ සංකේතය. එතකොට ඒක ගේන්නේ නේපාලයේ කාලිගන්ධකී කියන නදිය. ඔය කාලිගන්ධකී කියන නදියෙන් තමයි වෙන් වෙන්නේ මල්ල රාජ්‍යත් වජ්ජ රාජ්‍ය. ඔක්කොම ටික නිකන් ජෑම් වෙනවා වගේ දැනෙයි. මම ආපහු යනකොට ඔයගොල්ලන්ට කියන්නම් අර ස්ටෝරි එක කතා කියන්න මට විදිහක් නැහැ. සම්පූර්ණ කෑල්ල කියන්නේ නැතු. ඉතින් එහෙම ගෙනල්ලා තමයි උතන නිර්මාණය කරන්නේ. ඉතින් ඔය අයෝධ්‍යාව සම්පූර්ණයෙන් නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ දැන් ඕගොල්ලන්ගේ මට එක්ස්පීරියන්ස් එක කියනකොට අක්ෂරධාම ගැන එක වෙන වයිබ් එකක්. හැබැයි අයෝධ්‍යාව නිර්මාණය කරාට පස්සේ අක්ෂරධාම ටච් මහල් දෙකම කැලේ. ඒක හදනවා මාබල් වලිනුයි සෑන්ඩ්ස්ටෝන්ස් වලිනුයි හදන්නේ. ඒක සාමාන්‍ය මිනිස්සු කරන නිර්මාණයක් කියලා හිතා ගන්න බෑ. තාම භාගය ඉවර. මගේ සෙප්තැම්බර් ඕස්ට්‍රේලියා ගෲප් එකක් අපි ගියා අයෝධ්‍යාව වලට. එච්චර ලස්සනයි. ඒක හදලා ඉවර වුණාට පස්සේ තියෙයි කෙලින්ම නිකන් අර දිව්‍ය ලෝකයක් වගේ. ඉතින්
ඒ නිර්මාණය කරන්නේ රාම කුමාරයා වෙනවා. එතකොට අපි මේ ඉන්න උත්තර ප්‍රදේශ වල විෂ්ණු දේවියන්ගේ අවතාර දෙකක් උපදිච්ච ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි මථුරාව, අනිත් එක තමයි අයෝධ්‍යාව. ඉතින් ඔය වගේ සිදුවීම් රාශියක් තියෙනවා. එතකොට ලක්නව් කියලා කියන්නේ මේ උත්තර ප්‍රදේශ වල කැපිටල් එක. එතකොට මේ ලක්නව් කියන නම හැදුනා කියලා කියන්නේ මේක ලක්කන නගර, ලක්මන නගර කියන නම තමයි පසු කාලිනව ලක්නව් වුණා කියලා කියන්නේ. එතකොට ලක්මන කියලා කියන්නේ රාම කුමාරයාගේ සහෝදරයා. එයාගේ නමින් තමයි මේවා වෙලා තියෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට හිතෙන්න පුළුවන් හැමතැනම ඇයි හින්දු නම් තියෙන්නේ. ඒකට හේතුව මෙහි ඉන්න අගමැතිතුමා උග්‍ර හින්දු කෙනෙක්. හැබැයි එයා හින්දා නෙමෙයි ලක්නව් වලට නම ලැබුණේ. මුස්ලිම් නම් තියෙන හැම තැනකම එයා ටික හින්දු නම් වලට ඒව පරිවර්තනය කරනවා. ඔය දැන් විෂ්ණු දෙවියෝ අමෘතය හොයාගන්නනේ සමුද්‍රාන්තන අවස්ථාවේදී ඔය අමෘතය අරගෙන විෂ්ණු දෙවියෝ දුවනවා. දුවනකොට මේ අමෘතය තැන් 4ක වැටිලා තියෙනවා. මේ වැටිච්ච එක තැනක් තියෙනවා අලහබාද් කියලා. එතන තමයි ප්‍රධාන ගංගා තුනක් එකට එකතු වෙන. ඔයගොල්ලෝ අහලා ඇති මහා කුම්භ එහෙම නැත්නම් කුම්භ මේලා කියලා මෙහි තියෙන ලොකු ෆෙස්ටිවල් එකක්. අවුරුදු 4කට සැරයක්. ඒක තියෙනකොට දැන් එතන ඉඳලා කිලෝමීටර් 180ක් දුරයි බරණැසවත් හොටෙල් නැහැ. පෑගිලා මැරෙන අතරමං වෙන නැති වෙන මිනිස්සුන්ගේ ජීවිත ගණන් කරන්න බෑ. දවසකට කෝටි 2ක් එනවා එතනින් නාන්න. ඊය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්ද තිබ්බා. මෙල්බන් ගෲප් එකක් කිරුණා බස් දෙකක්. ඔව්. අරගලොන් සුජී. ඒ වගේ මේගොල්ලෝ අර ලොකුවට විශ්වාස කරන තැනක් ඒක. එතන ඉස්සර නවතිත අලහබාද් කියලා. ඔය බාද් කියන නමින් සිටි එකක් හඳුන්වනවා නම් ඒක මුස්ලිම්. අලහබාද්, ඖරංගබාද්, ෆයිසාබාද් ඔය විදිහට තියෙන ඒවා ඔක්කොම මුස්ලිම් නම්. ඒතර මේගොල්ලන්ගේ නම් වලින් තියෙන විදිහට මේගොල්ලෝ ඒ නම් වෙනස් කරන. දැන් ඒක ප්‍රයාග්රාජ් කියලා නමින් තමයි අලහබාද් කියන සිටි එක හඳුන්වන්නේ. ටික ඒගොල්ලෝ නම් වෙනස් කරනවා. ඉතින් ඒ වගේ ටිකක් වෙනස් ඩිෆරන්ට් කල්චර් එකක් තියෙන ඒරියා එකක්. සහ උත්තර ප්‍රදේශ කියලා මේ ප්‍රාන්තය ගත්තොත් ලංකාව වගේ 60 ගුණයක් ලොකුයි. මුස්ලිම් අය ඉන්නවා. උත්තර ප්‍රදේශ වල ලොකුම මැජොරිටි එක මුස්ලිම්. ටික වෙනස් කරනවා ඒගොල්ලෝ. ඒ වගේ තමයි හින්දු බලපෑම මෙහෙට තියෙන්නේ. ඉතින් ඔය වගේ විස්තර ටිකක් තමයි තියෙන්නේ. අපි යන අතරේ ගංගා හම්බ වෙනවා. මම ගංගාවල විස්තර ටික කියන්නම්. හරිද? Sabang. Nan. Sabang තියෙනවා. අපි ජීවත් කරනවා. ෂැම්පු අනේ මම මේක නන්න. ඖෂධීය ගුණයෙන් යුක්ත වතුරව. පාට පේනවද? අපි සුරංගව නාමු පවුනේ. අතින්
සෙල් කරනවා. ගොම රොටි වලින් තමයි සාමාන්‍යයෙන් මෙහි ගඩොල් කර්මාන්තය, උළු කර්මාන්තය, අඳුම්පුර වලට පාවිච්චි කරනවා. සහ තමතරව සාමාන්‍ය කෑම හදනකොට ඒගොල්ලන්ගේ තියෙන ට්‍රැඩිෂනල් අවන්ස් තියෙනවා. ට්‍රැඩිෂනල් අවන්ස් වලට චාකෝල් වෙනුවට යූස් කරන්නත් මේක පාවිච්චි කරනවා. ඒ වගේ කියන්නේ ප්‍රධාන ඉන්ධන ප්‍රභවයක්. ඔය සුදු පාට චූටි පාට කහ පාට මල් තියෙන්නේ අබ. මස්ටර්ඩ්. අපද කියනවද දෙකම තමයි දෙකම එක ජාති වගේ එක බවද මේ වගාවත් සුරංග වගාවත් මොනවද? ඔව් මේ තියෙන්නේ ඔය අබ හදලා තියෙන්නේ ඇතුලෙන් වීට්ස් හදලා තියෙන්නේ. අබ ටික කලින් ගලවනවා. ඊට පස්සේ වීට් ටික හැදෙනවා. වීට් කියන්නේ ආටා. මේ අර තුන්දෙනෙක් බයිසිකල් ගෝබි කියලා කියන්නේ ගෝවා. ගෝබි පරාට කියන්නේ ගෝවා පැත්තට දාලා හදන පරාට. අචුදී කෑම. ඒ අලු පරාට අඩු දෙක යන්නේ. අරකට කියන්නේ ෆූල් ගෝබි, මේකට කියන්නේ ගෝබි. සාමාන්‍ය අපි ලංකාවේ කියන්නේ කෝලිෆ්ලවර් වලට මල් ගෝවනේ. මල් ගෝවා. මේගොල්ලොත් එහෙම තමයි. එතකොට ආලු පරාට කියලා කියන්නේ අල දාලා. අල දාලා හදන. The centrum. නෑ බඩු ටික ගන්න. රස්නේ වැඩි නම් වතුර අරිමු කට්ටියට. අතර අරින්න බෑ. එහෙන් දෙන්න ඕනේද? එමර්ජන්සි එකක් වුණත් විතරයි ඒක පත් වෙන්නේ. නේ අපි ඉමර්ජන්සි ප්‍රෙස් කරලා අරිමු වතුර. ගින්නක් ආවොත් මෙන්න කොච්චි යල්ලන්නේ. යා මේක අත්තරයි. සුජීව අම්මගේ කට්ටයි විතර.
කරන්න. එතකොට හෙට අපි යන්නේ ඊට කලින් ඔයගොල්ලෝ දන්නවද මේ ඉන්දියාවේ තියෙනවා සතර ස්ථාන කියලා ස්ථාන 4ක්. අවිජහිත පුණ්‍ය භූමි කියලා ස්ථාන 4ක්. සතර ස්ථාන කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කරනවා සදහවත් කුල පුත්‍රයෙක් දැක පහන් සංවේගයේ උපදවා ගත යුතු ස්ථාන 4ක් සම්බන්ධයි. ඒ ස්ථාන පිළිවෙලින් භාග්‍යවත් බෝසතාණන් වහන්සේ උපත ලද පින්බිම. ඒ වගේම උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණු ස්ථානය, පළමු දම්සක ප්‍රවර්තනය කරපු ස්ථානය සහ මහා පරිනිර්වාණයට පත් වුණු ස්ථානය. මේ ස්ථාන 4 යම් පැතිමතෙක් යම් ශ්‍රද්ධාවන්තෙක් යම් සදහවත් කුල පුත්‍රයෙක් දැකගත්තොත් වන්දනා කරගත්තොත් ඔහු මරණින් මෙහා ලබන උපරිම සතුට ලබනවා කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඉන්දියාවේ තියෙනවා අවිජහිත පුණ්‍ය භූමි කියලා ස්ථාන 4ක්. මේ අවිජහිත පුණ්‍ය භූමි කියලා කියන්නේ අපි අහලා තියෙන විදිහට අපි දැනට දන්නවනේ බුදුවරු 28ක් මේ පින්බිමේ පහළ වෙලා තියෙනවා, මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. ඇත්තටම බුදුවරු කී දෙනෙක් පහළ වෙලා තියෙනවා? ඒ ප්‍රමාණය සාමාන්‍ය විදියට ගත්තොත් ලක්ෂ 5කට වැඩි. පදන්ත බුද්ධ කියන බුදුවරයාගේ ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනකම් බුදුවරුන් ලක්ෂ 5කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ජම්බුද්වීපය තුළ පහළ වෙලා තියෙනවා. ඉතින් මේ පහළ වුණු බුදුවරුන් අතරින් ඒ සෑම බුදුවරයෙක්ම අත් නොහැර පරිභෝජනය කරපු ස්ථාන 4ක්. එහෙමත් නැත්නම් මේ තාක් පහළ වුණු සෑම බුදුවරයෙක්ම මතුවට පහළවන හැම බුදුවරයෙක්ම අත් නොහැර පරිභෝජනය කරන ස්ථාන 4ක් පිළිදලා තියෙනවා. ඒ 4 තමයි බෝසතාණන් වහන්සේ අභිසම්බෝධියට පත්වන වජ්‍රාසන බුද්ධ ගයා පින්බිම. ඒ වගේම තමයි උන්වහන්සේ පළවෙනි දම්සක ප්‍රවර්තනය කරන බරණැස ඉසිපතනාරාම පින්බිම. ඒ වගේම තමයි උන්වහන්සේ වැඩිම වස් කාලයක් වස්වසල වැඩ සිටින උන්වහන්සේ වැඩිම සූත්‍ර දේශනා ප්‍රමාණයක් දේශනා කරන සවැත් නුවර දෙවුරම් වෙහෙර. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයට අභිධර්මයේ දේශනා කළ මනුලොවට වැඩම කළ උන්වහන්සේ ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය පාවදාල සංකස්ස පූජා භූමි. මේ ස්ථාන 4 සෑම බුදුවරයෙක්ම අත් නොහැර පරිභෝජනය කරන ස්ථාන 4ක් විදිහට සඳහන් වෙනවා. ඉතින් අපි අද ඉඳලා අපි හෙට උදේ යන්නේ මේ 12 මහා ජනපද අතර කෝසල කියන රාජධානිය. මේ කෝසලය අතීතයේ උත්තර කෝසලයේ සහ දක්ෂිණ කෝසලයේ විදිහට කෝසලයේ කොටස් දෙකකට බෙදලා තිබිලා තියෙනවා. අතීතයේ කොසල් රාජ්‍ය අගනුවර තමයි අයෝධ්‍යාව කියලා කියන්නේ. ඒතර මේ අයෝධ්‍යාව අගනුවර වුණු කාලේ තමයි අපි අහලා තියෙන රාම කුමාරයා රාජ්‍ය කළා කියලා සඳහන්. ඒත් ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති මහා සම්මත රජ පරම්පරාව. මහා සම්මත රජ පරම්පරාව ඔක්කාක රජවරු රාජ්‍ය කරා කියලා සඳහන් වෙන්නේ මෙන්න මේ කියන අයෝධ්‍යාව මූලික කරගෙන. එතකොට පසේනදි කොසල් රජතුමා ගැන අහලා තියෙනවනේ. පසේනදි කොසල් රජතුමා ඇතුළු රජවරු රාජ්‍ය කළා කියලා කියන්නේ කොසල් රටේ පිහිටලා තිබුණු සවැත් නුවර එහෙම නැත්නම් සහෙත් මහෙත් අගනුවර කරගෙන. එතකොට මේ සහෙත් මහෙත් කියන නම හැදුනා කියලා කියන්නේ යම් කෙනෙක් මේ සහෙත් මහෙත් කියන ප්‍රදේශයට එහෙම නැත්නම් මේ කොසල් රටේ අගනුවරට ඇවිල්ලා කිං බහන්ඩ අත්තිං කියලා ඇහුවොත් එහෙම නැත්නම් මොන දේවල්ද මෙහෙ තියෙන්නේ කියලා ඇහුවොත්. ඒතර මේ ප්‍රදේශයේ මිනිස්සු කියනවලු සබ්බං අත්තිති කියලා. සියල්ලම තියෙනවා කියන්නේ. මේ සබ්බං අත්තිති කියන එක තමයි කෙමෙන් මේක සහෙත් මහෙත් ශ්‍රාවස්ති කියන නමින් හැදින්වෙනවා කියලා කියන්නේ. අදටත් ප්‍රධාන පාර හඳුන්වන්නේ සහෙත් මහෙත් කියන නමින්. එතකොට මේ සවැත් නුවර විශේෂ සිදුවීම් තාමත් විශාල ප්‍රමාණයක් සිදුවුණු ප්‍රදේශය. ඉතින් ඒ අතරින් අදටත් ජීවමානව දකින්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන පාරිභෝගික වස්තුවක් මේ ලෝකේ පවතිනවද? ඒ පවතිනා වූ වස්තුව පිහිටලා තියෙන්නේ මේ සවැත් නුවර ජේතවනාරාමයේ.
තමයි ආනන්ද බෝධීන් වහන්සේ. එතකොට සවැත් නුවර ජේතවනාරාමයේ නිර්මාණය කරන්නේ සුදත්ත කියන සිටුවරයා. එතකොට මේ සුදත්ත කියන සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නේ මගධ රාජ්‍යයේ. සුදත්ත කියලා කියන්නේ සාමාන්‍ය විදියට ගත්තොත් මර්චන්ඩයිසර් කෙනෙක්. එහෙම නැත්නම් බෑග් කෙනෙක්. එයාට නමක් පට බැඳෙනවා අනාථ පිණ්ඩික කියන. කොට එයා මයික්‍රෝ ෆයිනෑන්ස් කරපු කෙනෙක්. කියන්නේ අනාථයන්ට ටික ටික දුන්න නිසා එහෙම නැත්නම් අනාථයන්ට පිට දුන්න නිසා මොහු අනාථ පිණ්ඩික කියන නමින් හැදෙන්නවා කියලා කියනවා. ඔය එක මතයක්. එතකොට සුදත්ත සිටුවරයා පහු කාලේ ඉනවා තමන්ගේ සිටු මාලිගාවේ සතර වාහල් කඩදොරටු වලින් දුගී මගී යාචකීන්ට මෙන්ම භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දන් පිරිනැමුව දන්සල් දුන්නා කියලා කියනවා. ඉතින් මේ විදියට පිටෙන් පිට දුන්න නිසා මොහු අනාථ පිණ්ඩික නමිනුත් හැදෙන්නුනා කියලා සඳහන් වෙනවා. ඒක මත දෙකක් විශ්වාසයක් දෙකක්. එතකොට මේ සුදත්ත සිටුවරයා දවසක යනවා මගධ රාජ්‍යයට වෙලහෙළනාම් කටයුතු සඳහා. මේ වෙලහෙළනාම් වලට ගිහිල්ලා එක් දවසක යනවා ඔහුගේ සහෝදරියක් විවාහ වෙලා හිටියම් මගධ සිටුවරයාත් එක්ක. තමන්ගේ සහෝදරියවත් බලලා එන්න කියන සුදත්ත සිටුවරයා යනකොට දකිනවා මේ මගධ සිටුවරයාගේ නිවසේ ලොකු උත්සවයකට සූදානම් වෙනවා. ඉතින් ඔහු ගිහිල්ලා අහනවා මම ඥාති කෙනෙක් නෙමෙයිද පවුලේ කෙනෙක් නෙමෙයි. මේ වගේ ලොකු උත්සවයකට සූදානම් වෙනවා. ඇයි අපිට දැනුවත් කරේ නැත්තේ කියලා. මේ වෙලාවේදී කියන මේක උත්සවයක් නෙමෙයි. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දානයක් කියලා. බුද්ධ කියන වචනය අහපු වෙලාවේ මේ සුදත්ත සිටුවරයාට සාංශාරික ඔහු කල්පලක්ෂයක් පුරාවට පෙරම් පුරාගෙන ආවා භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර දායකයා වෙන්න. ඉතින් මොහොත මේ නම ඇහෙනකොට මේ සුදත්ත සිටුවරයාගේ හිත ඇතුලෙන් යම්කිසි වෙනසක් වෙනවා මොහොත දැනෙනවා. මේ වෙලාවේදී සුදත්ත සිටුවරයා කල්පනා කරනවා මම බුද්ධ දකින්න යන්න ඕනේ කියලා. මේ විදිහට කතා කරලා මගධ සිටුවරයාගේ විස්තර ටික දැනගෙන සුදත්ත සිටුවරයා තමන් නතර වෙලා හිටපු ස්ථානයට ඇවිල්ලා රාත්‍රිය ගත කරන මම හෙට උදේ සුදත්ත සිටුවරයාව බලන්න යනවා කියලා. ඉතින් මේ විදිහට ගත කරනකොට මධ්‍යම රාත්‍රියේ ඉඳලා මොහොත නිින්ද යන්නේ නැහැ. අලුයම සුදත්ත සිටුවරයා මහා පාන්දර යනව සීත වන්දේ මැද්දෙන් භාග්‍යවතුන් වහන්සේව දකින්න. භාග්‍යවතුන් වහන්සේ දන්න උන්වහන්සේගේ ශාසනයේ අග්‍රදායකයා අද උන්වහන්සේට හමු වෙනවා. සුදත්ත සිටුවරයාව දුර ඉඳන් දකින භාග්‍යවතුන් වහන්සේ අහනවා සුදත්ත හොඳට නිින්ද ගියාද? මම සුදත්ත සිටුවරයා කල්පනා කරනවා මගේ නමින් ආමන්ත්‍රණය කරන්නේ කවුද කියලා. මේ වෙදියේ භාග්‍යවතුන් වහන්සේ සුදත්ත සිටුවරයාත් අතර ඇති වෙන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී සුදත්ත සිටුවරයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මගධයේ කෙනෙක් නෙමෙයි මම කොසල් රටේ කෙනෙක්. මටත් මගේ රාජ්‍යයේ ජීවත් වෙන මිනිස්සුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ මගේ රාජ්‍යයටත් වැඩම කරත්වා කියලා සුදත්ත සිටුවරයා භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ආරාධනාව පිළිගන්න. ඒ සුදත්ත සිටුවරයා හරි සතුටෙන් තමන් අතර වුණු ස්ථානෙට ගිහිල්ලා මේ මගධ රාජ්‍යයේ ඉඳලා එන අතරමඟ තමන් දන්නා කියන්නා වූ සිටුවරුන් වෙලෙන්දන් ආදී සියලුම දෙනාව දැනුවත් කරගෙන එනවා. අලුතෙන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. මේ බුදුවරයා සපේ රාජ්‍යයට වැඩම කරනවා. ඔහු වෙනුවෙන් දන් පැන් සූදානම් කරන්න. ඉතින් මේ විදිහට කොසල් රාජ්‍යයට ඇවිල්ලා සුදත්ත සිටුවරයා කල්පනා කරනවා මම දැන් බුදුන් වහන්සේට ආරාධනා කරාට උන්වහන්සේට වැඩ ඉන්න තැනක් නිර්මාණය කරන්න ඕනේ. ඉතින් මේ විදිහට සුදත්ත සිටුවරයා මේ නගරය පුරාම ඇවිදිනවා. භාග්‍යවතුන් වහන්සේට බුදුන් වහන්සේ ඇතුළු සංඝ රත්නයට වැඩ ඉන්න තැනක් හදන්න ස්ථානයක් හොයන. මුළු නගරේම ඇවිදලා අවසානයේ සුදත්ත සිටුවරයාගේ හිතට මතක් වෙන්නේ සහ ඕට හිත ගියපු ස්ථානය තමයි කොසල් රජතුමාගේ පුතෙක් හිටියා ජේත කියලා. මේ ජේත කුමාරයා නිර්මාණය කරලා තිබුණු ඔහුගේ උයන. ඒ සුදත්ත සිටුවරයා ගිහිල්ලා ඉල්ලනවා මේ ජේත කුමාරයාගේ මේ උයන මට දෙන්න කියලා. මේ
වෙලාවේදී ජේත කුමාරයා කල්පනා කරනවා සුදත්ත කියලා කියන්නේ මේ රාජ්‍යයේ කොසල් රටේ ඉන්න ප්‍රධාන සිටුවරයෙක්. මොහුගේ මේක මම මොහුට බෑ කිව්වොත් මොහු කරන්නේ මගේ තාත්තා ගාවට ගිහිල්ලා ඔහුගේ බලය පාවිච්චි කරලා ඔහු මේක ඉල්ල ගන්නවා. ඉතින් මම එහෙම නැත්තම් මම බෑ කිව්වොත් තාත්තත් එක්ක මොහුගේ තියෙන සම්බන්ධය නැති වෙන්න පුළුවන්. මේකට උපක්‍රමයක් විදියට ජේත කුමාරයා කියනවා මම මේ උයනේ කහවණු වතුරලා මිසක් දෙන්නේ නැහැ කියලා. සුදත්ත සිටුවරයාට මේ උයනේ තිබුණු වටිනාකම ඒ කහවණු වලට වඩා වැඩි. මේ වෙලාවේ සුදත්ත සිටුවරයා තමන්ගේ මාලිගාවට ගිහිල්ලා රන් කහවණු ගෙනල්ලා අතුරන්න පටන් ගන්නවා. කහවණු 18 කෝටියක් අතුරුවා කියලා කියනවා. ඉතින් මේ අතුරනකොට ජේත කුමාරයා දැනගන්නවා තව දුරටත් මට මේක තියාගන්න වෙන්නේ නැහැ. සුදත්ත සිටුවරයා මේ හොඳින් හෝ නරකින් දැන් මගෙන් මේක ගන්නවා. ඒ වෙලාවේ මේ රන් කහවණු අතුරන එක නතර කළා අනේ පිටු සිටුතුමාට සුදත්ත සිටුවරයාට කියනවා මට මේ ප්‍රමාණවත් ලැබුණු කහවණු ප්‍රමාණය ඔබ මෙහි ඉදි කරන්නා වූ යම් නිර්මාණයක් තියෙනවා නම් එය මාගේ නමින් නම් කරනවා නම් මම මේ උයන ඔබට දෙනවා. ඉතින් මේ විදිහට සුදත්ත සිටුවරයාට උයනක් හම්බ වෙනවා විහාරයක් නිර්මාණය කරන්න. ඉතින් සුදත්ත සිටුවරයා තව කහවණු 18 කෝටියක් වියදම් කළා මේකේ බුදුන් වහන්සේ ඇතුළු සංඝරත්නයට වැඩ ඉන්න කුටි නිර්මාණය කළා කියලා කියනවා. ඉතින් මේ විදිහට කුටි නිර්මාණය කරලා තමන්ගේ ළඟ හිටපු විශ්වාසවන්තම පිරිසක් භාග්‍යවතුන් වහන්සේ ළඟට යවනවා. තව 18 කෝටියක් දීලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන අතර උන්වහන්සේගේ දන්පැන් සකස් කරන්න සහ මග වියදම් වල. ඉතින් මේ 18 කෝටියක් දීලා ඉවරලා ගියාට පස්සේ සම්පූර්ණ වියදම ගිහිල්ලා තියෙනවා. කහවණු 54 කෝටියක්. මේ කහවණු 54 කෝටියක් වියදම් කරලා නිර්මාණය කරපු මේ උයන භාග්‍යවතුන් වහන්සේ වැඩි සතුටට උන්වහන්සේගේ දකුණු අත අල්ලලා උන්වහන්සේගේ අතට පන්වත් කරලා සංඝ සතුතර පූජා කරා කියලා කියනවා. එතකොට මේ උයනේ මේ විහාරය ජේත කුමාරයාගේ උයනේ නිර්මාණය කරපු නිසා ජේත වන ආරාමය කියන නමෙන් තමයි හැඳින්වුණා කියලා කියන්නේ. මේ ජේතවනාරාමය තමයි පසු කාලයේදී දෙව්රම් මහා වෙහෙර නමින් හැඳින්වුණා කියලා කියන්නේ. මේ දෙව්රම් වෙහෙර කියන නමින් හැදෙන්න හේතුව මම ඔයගලන්ට පස්සේ කියන්නම්. එතකොට මේ ජේතවනාරාමයට භාග්‍යවතුන් වහන්සේ වැඩියට පස්සේ මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ඔක උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ හිතන්නකො කොළඹ කියලා. එතකොට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ මහවතුරු ටික ඔක්කොම ඉන්නේ කොළඹනේ. ඒකට හේතුව තමයි ඒක පහසුයි නගරේ ප්‍රධාන නගරයවට තමයි වැඩි පිරිස නතර වෙන්නේ වැඩි පිරිසක් ඉන්නේ ඒක නිසා. ඒ වගේම තමයි මේ සහේත් මහේත් එහෙම නැත්නම් සවැත් නුවර කේන්ද්‍ර කරගෙන තමයි ඒ කාලේ හිටපු ශාස්ත්‍රූන් හිටියා කියලා කියන්නේ. නිගණ්ඨනාථ පුත්ත සංජය බෙල්ලට්ටි පුත්ත පකුද පච්චායන අජිත කේසකම්බිලි ඒ වගේ කියනවා ශාස්ත්‍රූන් මේ ප්‍රදේශයේ හිටියා කියලා කියනවා. ඉතින් මේ පිරිස දකිනවා අලුත් ආගමික නායකයෙක් එහෙම නැත්නම් අලුත් ශාස්ත්‍රවරයෙක් ඇවිල්ලා ඉන්නවා. ඔහුගේ වටා දිනෙන් දින එකතු වෙන පිරිස වැඩි. ඒකට හේතුව බුදුදහම ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් බුදුදහම කියලා කියන්නේ හරියට මහා සාගරය වගේ. අපිට මහා සාගරය කිව්වම මොන වගේ දෙයක්ද හිතෙන්නේ? ගැඹුරුයි රළුයි වගේ එකක්. හැබැයි මෙහෙම හිතන්න. වෙරළේ ඉඳලා ගත්තොත් සයුරට යනකොට වෙරළ ගැඹුරු නැහැ. කැමති කෙනෙක්ට පුළුවන් වෙරළේ ඉඳලා තමන් කැමති දුරකට ගිහිල්ලා නතර වෙන්න. කැමති කෙනෙක්ට පුළුවන් එතනෙමුත් තව ටිකක් ඉස්සරහට. තවත් කෙනෙක්ට පුළුවන් මේකේ ගැඹුරටම කිවිදේ. බුදුදහම කිසිම වෙලාවක කියන්නේ නැහැ ඔයා මේකේ ගැඹුරටම යන්න ඕනේ. අන්න ඒක තමයි පළවෙනි කාරණා. දෙවෙනි එක තමයි බුදුදහම කිසිම වෙලාවක ජාතිය කුලය පදනම් කරගත්තේ නැහැ. බුදුදහම කිසිම වෙලාවක කාන්තාවට අඩු සැලකිල්ලක් දැක්ුවේ නැහැ. අතීතයේ ඉන්දියාවේ තිබුණ බ්‍රාහ්මණ වංශික බ්‍රාහ්මණ මතවලට ගරු කරපු බ්‍රාහ්මණයන් ඉහළින් තිබුණු ආගමක්. ඒක නිසා තමයි අතීතයේ කාන්තාවන් තමන්ගේ ස්වාමියා මිය ගියාට පස්සේ තමන්ගේ වැඩිමහල් පුතාගේ යටතේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් ස්වාමියා මැරෙනකොට ඒ ගිනි ගොඩට මැරලා මැරෙන්න ඕනේ. ඒවා කතා
භාග්‍යතුන් වහන්සේට ගෞතමයන් වහන්සේ වටා එකතු වුණු පිරිස එන්න වැඩි වෙනවා. ඉතින් මේ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ සවැත් නුවර වැඩ ඉන්නකොට මොවුන්ට කරන්න කිසිම දෙයක් නැති අවස්ථාවලදී මොවුන් එක එක පරිබ්‍රාජකයන් යවනවා භාග්‍යතුන් වහන්සේ සමග වාද විවාද වලට. මේ අවුපු කිසිම කෙනෙක්ට භාග්‍යතුන් වහන්සේ සමග වාද කරලා දිනන්න බැරි වෙනවා. විශේෂත්වය තමයි භාග්‍යතුන් වහන්සේ සමග වාදවලට ගියපු හැමෝම අවසානයේ තෙරුවන් සරණ ගියපු උපාසකයෙක් බවට පත් වුණා. එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනයේ පැවිදි උතුමන් කෙනෙක් බවට පත් වුණා. ඉතින් ඔවුන්නේ කරපු ගොඩාක් දේවල් ප්‍රතිඵල රහිත වුණා කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට ගත කරනකොට කාලයක් යනකොට ඔයගොල්ලෝ අහලා තියෙන චින්චමානවිකාව එවුවා. අන්තිම චින්චමානවිකාව පොළොව පලාගෙන ගියා කියලා. ඒ වගේම සුන්දරී පරිබ්‍රාජිකාව මරලා හැංගුවා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි එක් අවස්ථාවකදී මේ සවැත් නුවර ලොකු උත්සවයක් තියෙනවා. ඉතින් මේ උත්සවය හඳුන්වනවා මේලා කියලා. ලංකාවේ දැනට තියෙන කානිවල් වල අන්තිමට තියෙන්නේ ඇසල මේලා කියලා නේ. ඒ මේලා කියන වචනේ මේ හින්දි වචනයක්, සංස්කෘත වචනයක්. ඉතින් මේ මේලාවක් තියලා ඉතින් ඒ කාලේ හැමෝම අතරේ කතා වෙනවා මෙයාට ඉර්ධි බලය තියෙනවා, මෙයාට උඩින් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපෙත් එහෙම තියෙන අර රහත් වෙලා, මෙයා සෝවාන් වෙලා, මෙයා සකෘදාගාම වෙලා, මෙයා අනාගාමී වෙලා එහෙම. ඒ වගේම ඉන්දියාවේ ඔය කාලේ වෙනකොට මේ සවැත් නුවර කියන්නේ කැපිටල් එක. ඒකට මේ හැම දෙයක්ම තියෙන ප්‍රදේශයේ ඉන්නකොට මේ ශාස්ත්‍රවරු අතර ලොකු කම්පිටිෂන් එකක්. එහෙම නැත්නම් තරගයක් තියෙනවා. ඉතින් මේ තරගයත් එක්ක බලන්න මේ ප්‍රදේශයේ හිටපු තව සිටුවරයෙක් කරනවා උස උණ ගහක් ගෙනල්ලා මේ උස උණ ගහේ සඳුන් වලින් කරපු පාත්‍රයක් තැම්පත් කරලා කියනවා ඊර්ති බල ඇති යමෙක් ඉන්නවා නම් මේ පාත්‍රය ඊර්ති බලයෙන් ගිහිල්ලා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී මේ ශාස්ත්‍රවරුන්ගේ අනුගාමිකයෝ ශ්‍රාවකයෝ හැමදෙනාම ඇවිල්ලා උත්සාහ කරනවා. ඉතින් මෙතන තිබුණු ඒ උත්සවය හරි ලොකු කලබගෑනියක් බවට පත් වෙනවා මේ පාත්‍රය ගන්න. හරියට අපේ අවුරුදු උත්සවයක ග්‍රීස් ගහන කියනවා. එහෙම ගන්න එපා මම නිකන් ඔයගොල්ලන්ට මතක තියාගන්න කිව්වේ. ඉතින් ඒ වගේ වෙලා දැන් මේක ලොකු කලබගෑනියක් වෙනවා. මේ වෙලාවේ දකින්න මේ ස්ථානයේ පිණ්ඩපාතේ වැඩිය පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ ඉර්ධියෙන් ගිහිල්ලා ඒකත් කියනවා සුලැඟිල්ලෙන් මහා කළු ගලක් අරගෙන ගිහිල්ලා ඉර්ධියෙන් පාත්‍රය අරගෙන නැවත වතාවක් ජේතවනාරාමයට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ වගේ උත්සවයක් තිබුණා. එතන ලොකු කලබගෑනියක් තිබුණා. ඉතින් මම මේ පාත්‍රය අරගෙන ආවා ඉර්ධියෙන් ගිහිල්ලා කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ පාත්‍රය කඩලා මේ පාත්‍රේ කොටස් ටික දෙනවා මේ සඳුන් ලීය දෙනවා මේක අවශ්‍ය ඖෂධ සඳහා ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ විනය නීතියක් පනවනවා. භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට වරදාන වරප්‍රසාද ලාභ ප්‍රශංසා උදෙසා කිසිම අවස්ථාවකදී ඉද්ධිපාතිහාරේ පෑම සපුරා තහනම් කියනවා. ඉතින් මේක දැනගන්නවා අනිත් ශාස්ත්‍රෝ. ඒගොල්ලෝ කියනවා ගෞතම බුදුන්ට ඉර්ධි ප්‍රාතිහාරය නැහැ. නමුත් ඔහුගේ ශාසනයේ ඉන්න ඔහුගේ අනුගාමිකයන්ට ඉර්ධි ප්‍රාතිහාරය තියෙනවා. ඉතින් ගෞතම බුදුන්ට ඉර්ධි ප්‍රාතිහාරය නැති නිසා මොහු අනිත් අයට ඉර්ධි ප්‍රාතිහාරය පාන එක තහනම් කරනවා. ඉතින් මේ විදිහට මේ කතාව මුළු සවැත් නුවර පුරාවටම ප්‍රචාරය වෙනවා. ඉතින් මේක විශාකාව ඇවිල්ලා ආනන්ද හාමුදුරන්ට සුපුරුදු විදිහටම කියනවා. ආනන්ද හාමුදුරගෙන් භාග්‍යවතුන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ මේ වගේ සිදුවීමක් සිදු වෙනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ කියන අහවල් ස්ථානයේ පිහිටලා තියෙන අහවල් ළමගස පාමුලදී මම ඉර්ධි ප්‍රාතිහාරය පානවා. දකින්න කැමති කෙනෙක් ඉන්නවා නම් එතෙන්ට එන්න කියන්න කියලා. ඉතින් මේ විදිහට ඉර්ධි ප්‍රාතිහාරය පාන්න දිනයක් වෙලාවක් ඔක්කොම ටික වෙන් කරගෙන ඉතින් ලොකු දෙයකට දැන් මේ සූදානම්. එදා රාත්‍රියේ මේ ප්‍රදේශයේ හිටපු තීර්ථකයෝ අන්‍යාගමිකයෝ මේ තිබුණු අඹගස් සියල්ලම කවල විනාශ කරලා හොඳට නිදා ගන්නවා. බුදුහාමුදුරුවන්ට ඉර්ධි ප්‍රාතිහාරය පාන්න අඹ ගහක් නැහැ කියලා. ඉතින් රජතුමාගේ අඹ උයන තිබුණු අඹ ගෙඩියක් එහෙම නැත්නම් රජතුමාගේ අඹ උයනේ දිවිගොට්ටකින් වැහැලා තිබුණු අඹ ගෙඩියක් ඒ උයන බලාගත්ත ගණ්ඩ කියන උයන් පල්ලා දකින්නවා උදේ. ඉතින් මොහොමේ අඹ ගෙඩිය අතට අරගෙන සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවානේ අවාරේ අඹ රසයි කියලා. නේද?
මේ අඹ ගෙඩිය මහා ප්‍රණීත අඹ ගෙඩියක් වෙනවා. මේ අඹ ගෙඩිය අරගෙන මොහු කල්පනා කරනවා මම මේ අඹ ගෙඩිය කාටද දෙන්නේ කියලා. මොහු ඒ වෙලාවේ කල්පනා කරනවා නෑ මම බුදුන් වහන්සේට දෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේට මේ අඹ ගෙඩිය පූජා කරාට පස්සේ උන්වහන්සේ මේක යොෂ වළඳලා අඹ ඇටේ ආනන්ද හාමුදුරුවන්ට දීලා කියනවා ආනන්දය අපි යමු කියලා. මේ විදිහට යනකොට තීර්ථකයෝ හරි සතුටෙන් බලාගෙන ඉන්න භාග්‍යවතුන් වහන්සේට ප්‍රාතිහාර්ය පාන්න මොදහක් නැහැ. ඉතින් උන්වහන්සේ ගිහිල්ලා අර අඹ ඇටේ තැම්පත් කරලා මේ ස්ථානයේ අඹ ඇටේ අඹ ගහක් රෝපණය වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ අදිෂ්ඨානයේ බලයෙන් මේ ස්ථානයේ අඹ ගසක් නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වුණු අඹ ගස පාමුල ඉඳලා භාග්‍යවතුන් වහන්සේ බුදුවරයෙක් පවණක් පාන ප්‍රාතිහාර්යයක් දෙනවා. මේක හඳුන්වනවා යමක මහා පෙළහර. එහෙම නැත්නම් යමා මහා පෙළහර කියලා. ඉතින් මේ යමක කියලා කියන්නේ දෙකක්. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් එකවර ගින්දරත් ජලයත් පිට කරමින් පාන ප්‍රාතිහාර්යයක්. මේක පෘථග්ජන මිනිස්සුන්ගේ ඇස් වලට පේන්නේ එක්වරක ගින්දරත් එක්වරක ජලයත් පිට කරන ආකාරය. ඉතින් මේ විදියට භාග්‍යවතුන් වහන්සේ යමා මහා පෙළහර පාලා තමන්ගේ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කරන්න තවතිසාවට වැඩම කරපු ස්ථානය පිහිටලා තියෙන්නේ සවැත් නුවර. මේක හඳුන්වනවා ගණ්ඩබ්බ රුක්ක මූලය කියන නම. ඒතර ගණ්ඩබ්බ කියලා කියන්නේ අපි අහලා තියෙන ගණ්ඩබ්බ අවදිය නෙමෙයි. ඒ ගණ්ඩබ්බ. මේ ගණ්ඩබ්බ කියලා කියන්නේ මේ උයන බලාගත්ත උයන් පල්ල. ඉතින් මොහු මේ අඹ ඇටේ පූජා කරපු ස්ථානය නිසා මේ ස්ථානය හඳුන්වනවා ගණ්ඩබ්බ රුක්ක මූලය කියලා. මම ඔච්චර දිග කතාවක් කොට බලන්න දෙන පොඩි චෛත්‍යයක් ඇලෙන්න කළා නේද? ඉතින් ඕක බලාගෙන අපි ඊට පස්සේ යනවා භාග්‍යවතුන් වහන්සේට ජේතවනාරාමයේ පූජා කරපු අනේපිඬු සිටුතුමා සිටුමාලිගාව පිහිටලා තිබුණු ස්ථානය. ඒ වගේම තමයි ඕගොල්ලෝ අහලා තියෙනවද සම්බුද්ධ දේශනා සමහර දේශනා තියෙනවා ඒක එක බුද්ධ ශාසනයකට පමණක් වළංගු නැහැ. ඒ බුද්ධ දේශනා සෑම බුදුවරයෙක්ම නැවත බල පිහිටුවා දේශනා කරන දේශනා තියෙනවා. මොනවාද? සබ්බපාපස්. ඈ? අඟුලිමාල පිරිත. අඟුලිමාල පිරිත ධම්මචක්කවත්තන සූත්‍රයේ ඒ වගේ ඒවා. ඉතින් මේ අඟුලිමාල පිරිත දේශනා කරන්නේ අඟුලිමාල හාමුදුරුවෝ. අඟුලිමාල රහතන් වහන්සේ. අඟුලිමාල පිරිත දේශනා කරපු ස්ථානය අපිට වන්දනා කරන්න පුළුවන්. අඟුලිමාල පිරිත කියලා කියන්නේ මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බල පිහිටුවල දේශනා කරන සුවිශේෂ පිරිත් දේශනාවක්. ඒක විශේෂයෙන් කාන්තාව හොඳටම දන්නවා අඟුලිමාල පිරිත කියන්නේ මොකක්ද? ඒ පිරිතේ තිබුණු ආනිසංස මොනවාද කියන්නේ. ඒතර ඔය කියන ස්ථාන තියෙන සවැත් නුවර ජේතවනාරාමයෙන් පරිබාහිර එළියේ. ජේතවනාරාමයේ ඇතුළට ගියාම ජේතවනාරාමයේ ඇතුලේ තියෙනවා භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා යෝගිලාණං උපට්ඨේය සෝමං උපට්ඨේය කියන. මේක දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පූතිගත්ත තිස්ස මහරහතන් වහන්සේ නැත්නම් පූතිගත්ත තිස්ස හාමුදුරන්. ශරීරයේ විසර ගෙඩි ඇවිල්ලා ශරීරයේ කුණු වෙලා තිබුණු හාමුදුරු කෙනෙක්ට උපස්ථාන කරමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේද ඔහු මට උපස්ථාන කළා හා සමානයි. ඔහු බුද්ධ උපස්ථානය කළා හා සමානයි කියන. ඉතින් මේ පූතිගත්ත තිස්සාවුන්ට වැඩ හිටි පුතිය ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම තමයි සම්බුද්ධ ශාසනයේ ඊටමත් අඩු කාලයකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණු අඩුම කාලයකින් මහා පරිනිර්වාණයට පත් වුණු රාහුල මහරහතන් වහන්සේ වැඩ සිටි කුටිය. ඒ වගේම තමයි ජේතවනාරාම පරිශ්‍රය ඇතුලේ නිර්මාණය කරන කොසල් රජතුමා විහාරයක්. ඒක හඳුන්වනවා රාජිකාරාමය කියලා. මේ රාජිකාරාමයත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබුණු ස්තූප රාශියක් ඇතුලේ තියෙනවා බලන්න. ඒ සියල්ල බලන්න. ඒ වගේම තමයි සම්බුද්ධ ශාසනයේ හිටපු ප්‍රත්‍යලාභීන්ගෙන් අගතැන්පත් සීවලී මහරහතන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ හිටියත් ගෙදර පින්තූරයක් තියෙන මහරහතන් වහන්සේ. සීවලී මහරහතන් වහන්සේ වැඩ සිටිය කුටිය. ඒ වගේම අඟුලිමාල මහරහතන් වහන්සේ වැඩ සිටිය කුටිය. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට අඳන කඩයක් භාවිතා කරන්න විනය නීතියක් පනවනවා. ඒකට හේතුව තමයි නිගණ්ඨයන් බහුලව හිටපු ප්‍රදේශයක්. නිගණ්ඨ කියන්නේ මොකක්ද?
නිගණ්ඨ කියන්නේ හඳුන්නේ නැහැ කියන එක නෙමෙයි. නිගණ්ඨ ගට්ටනයක් නැහැ. ඒක සියලු කෙලෙස් ප්‍රහාණය කරලා ඉන්නවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ ආගම සහ මේ ආගම සම්බන්ධව කතාවක් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. මම සවැත් නෝර ගැන විස්තරය කියලා ඉවර වෙලා ජෛනිසම් සහ බුද්දිසම් ගැන අපි කතා කරමු. ඉතින් භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවකදී විශාකාව ඇවිත් කියනවා ජෛනයන් බහුල ප්‍රදේශයක ස්වාමීන් වහන්සේලා මේ විදියට පෑන් පහසු වෙන එක ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට පෑන් පහසු වෙනකොට අඳන කඩයක් භාවිතා කරන්න, නාන කඩයක් භාවිතා කරන්න කියලා. මේ විනය නීතිය භාග්‍යතුන් වහන්සේ පනවන්නේ මේ සවැත් නුවර මේ පොකුණ මූලික කරගෙන. ඒ වගේම ස්වාමීන් වහන්සේලා පෑන් පහසු වුණු පොකුණ ඕගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ආගන්තුක භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය කරේරු මණ්ඩල විහාරය. ඒ වගේම තමයි කිසాగෞතමීට පටාචාරාට පරිබ්‍රාජකයන්ට ධර්ම දේශනා කරපු දේවගමුන් ධර්මයේ දේශනා කරපු ධම් සභා මණ්ඩපේ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ සහ විහාරයට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා පෑන් පහසු වුණු පෑන් ලබාගත් ලිද. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට ධර්මයේ දේශනා කරමින් වසර 19ක් වැඩ සිටිය සඳුල්ලියෙන් නිර්මාණය කරපු සුගන්ධ කුටිය. ඒ වගේම උන්වහන්සේගේ ජීවිතයේ අවසාන කාලය වෙනකම් උන්වහන්සේ බුද්ධ උපස්ථාන කරමින් අග්‍රෝපස්ථායකයන් වහන්සේගේ දිහට වැඩ සිටිය ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ වැඩ සිටිය කුටිය. ඒ වගේම තමයි කොහොඹ ගසක් ආසන්නයේ නිර්මාණය කළ තිබුණු කෝසම්බ කුටිය. ඒ වගේම රාහු දමනය කරපු ස්ථානයේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරපු සක්මන් මළුව සහ අවසාන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පුරා තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ වැඩ හිටපු ආනන්ද බෝධීන් වහන්සේ. මෙන්න මේ කියන ස්ථාන ඔක්කොම හෙට හවස් වරුවේ වන්දනා කරන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි. හෙට අපිට තියෙනවා පන්සලේ සාංගික දානයක් ස්වාමීන් වහන්සේලා 7 නමකට. අපි සාංගික දානය පූජා කරන්නත් ඕනේ. එතකොට අපි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටිය සාරසලා මල් පූජාවක් කරනවා. මේකත් කරන්න ඕනේ. අපි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය ජේතවනාරාමයේ අපි ආලෝක පූජාවකුත් කරනවා. මේ ටිකත් කරන්න ඕනේ. එතකොට හෙට කීයටද ලක්නව වලින් යන්නේ? කියන වෙලාවක. ඔය ටික ඔක්කොම මැනේජ් සාමාන්‍යයෙන් පැය 3මාරක් යනවා සවැත් නුවරට ලක්නව වල ඉඳලා යන්න. කිලෝමීටර් 135යි තියෙන්නේ. කම්ෆර්ටබල් වෙලා ඔයා කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අපි 6:30 ඒ ඇතිද? ඈ ඒ ඇතිද? අද කලිනුත් යනවා. ලොකු මහන්සියකුත් නැහැ. මේමයි කියන්නේ ඔයගොල්ලෝ අක්ෂරදාම් වලින් නැග්ගනේ අක්ෂරදාම් වල ඉස්සෙල්ලම ගියාට පස්සේ මොකද්ද දැක්කේ? තමන්ගේ ජීවිතේ ක්‍රාෆ්ට් කරගන්න ඕනේ තමයි. ක්‍රාෆ්ට් මනෝත් තමන් ගලක් තමයි. ඒ නිසා ඔයගොල්ලන්ගේ ජීවිතේ ක්‍රාෆ්ට් කරගන්න ඔයගොල්ලන්ට ලැබෙන සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ ජීවිතේ ලැබෙන ගෝල්ඩන් ඔපචුනිටි එක හෙට දවසේ පටන් ගන්නවා වෙන්න පුළුවන්. මම ගැරන්ට් කරලා කියනවා ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලෝ කරන ලස්සනම වන්දනාව හෙට දවසේ තමයි වෙන්නේ. ඒක ෂුවර්. අපිට ප්‍රශ්නයක් නැහැ. කාටවත් ප්‍රශ්නයක් නැහැ නේද? ප්‍රශ්නයක් තිබ්බත් කරන්න දෙයක් නැහැ. හයමාර ඇතිද? ඇතිද කියලා 6ට ගියොත් බ්‍රෙක්ෆාස්ට් early වුණොත් ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ. මට බ්‍රෙක්ෆාස්ට් එක arrange කරන එක ප්‍රශ්නයක් නැහැ 5:30 වෙද්දී. 5:30 බ්‍රෙක්ෆාස්ට් ගන්න කමක් නැද්ද? කමක් නැහැ. කමක් නැහැ. අපි ආවේ ඕ ඒක නෑ. මට නම් පාන්දර 3ට ගියත් රෙඩි. ටේක් අවේ බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන යන් එනවා. සුරංග අපිට පැක් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න බැයිද? අනේ කමන්නේ. හරි 5:30 බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරන්න. කමන්නේ 5:30
තව කන්න දවස් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට කියන්න. එතකොට ඉතින් ඔය කියන ස්ථාන සියල්ල අපි හෙට දවසේ තුලට වන්දනා කරගන්න ඕනේ. ඉතින් අපිට කියන්න බෑ මේ සවැත් නුවර අවුරුදු 19ක් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියට පස්සේ උන්වහන්සේ මෙතන සිරිපතුල තිබ්බා මෙතන සිරිපතුල තිබ්බේ නෑ එහෙම කියන්නේ. ඒ කියලා සපත්තු නැතුව ඇවිදින්න ඕනේ නෑ. සපත්තු දාගෙන ඇවිදින්න පුළුවන්. සුගන්ධ කුටියට යනකොට විතරයි ඔයගොල්ලෝ සපත්තු ගලවන්න ඕන. ආනන්ද බෝධීන් වහන්සේ ගාවට යනකොට ගලවන්න ඕන. අනිත් තැන්වලදී කිසි ගැටලුවක් නෑ. ඒත් අපි සුදු ඇඳගෙන යනවා. හෙට දවසම එක software use කරන්න පුළුවන්. මේව කරන්න පුළුවන් කොම්පියුටර් ගාවේ තමයි ඔයගොල්ලන්ට use and throw වෙන්නේ. කුෂිනගර වලදී ලොකු වෙනවා. ඔය දැන් තුනක් තමයි පාවිච්චි කරලා අයින් කරන්න වෙන්නේ. මොකද මේ දැන් වලට අපි යන්නේ උදේට ටිකක් පින්න තද වැඩි. එතකොට දෙමිල වගේ වෙනවා. එතකොට ආයෙ use කරන්න බෑ. එහෙම නැත්තම් අනිත් දවස් වල එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔය කියන ස්ථාන ටික හෙට ඔක්කොම වන්දනා කරගෙන ඔයගොල්ලන්ට ඊට අමතරව අපි සවැත් නුවර ජේතවනාරාමයට එහෙම නැත්තම් සවැත් නුවර ජේතවනාරාමයේ ශ්‍රී ලංකා රාම විහාරයේ තියෙන අපි සාංගික දාන දෙන තැන. ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අටපිරිකරක් පූජා කරන්න. කැමති නම් විතරක් පන්සලකට අටපිරිකරක් පූජා කරාම අපි අහලා තියෙනවානේ ස්වාමීන් වහන්සේගේ අටපිරිකරක් පූජා කරාම අටමහා කුසල් කියන්නේ. මම අටමහා කුසල් ගැන ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ අටපිරිකරක් පූජා කරොත් ඔය පූජා කරන අටපිරිකරකින් ලැබෙන යම් මුදලක් කියන්නේ ඉතින් රුපියල් 400ක් තමයි අටපිරිකරක් වෙන්නේ. ඔය අටපිරිකරකින් තමයි ස්වාමීන් වහන්සේලා ගන්න බෙහෙත් ටික ඊට පස්සේ උතන වැඩ කරන ස්ටාෆ් එකට දෙන සැලරි එකක් ඒ ස්ථාන මෙහෙන් වෙන්න නඩත්තු වෙන්න ඔයගොල්ලෝ පූජා කරන මුදල අටපිරිකරකින් තමයි පන්සලට උපකාරයක් වෙන්නේ. ඒක කැමති කෙනෙක්ට සල්ලි දෙන්න වෙනවා. කට්ටියට සල්ලි දෙන්න වෙනවා. හෙට උදේට සල්ලි මාරු කරලා දෙනවා බය වෙන්න එපා. ඒ පන්සලේ දෙනවා. ඒක පන්සලෙන් අරන් පූජා කරන්නේ. දැන් ඔය අටපිරිකර රොටේට් වෙන එක සම්බන්ධ එක එක මත තියෙනවානේ. එච්චර දුර හිතන්න එපා. පූජා කරනවා කියන්නේ දානයක්. දානයක් කියන්නේ අතාරින්න. අතාරියම වරුදු කරන්න පූජා කරනවා නම් පූජා කරන්න. පූජා කළා හොල්ලන්න එපා. පූජා නොකර ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපරාධ මට කඩෙන් අරන් ගෙනල්ලා පූජා කරන්න තිබ්බ නෑ. එහෙම එකක් නෑ. කඩෙන් ගෙනල්ලා පූජා කරත් ආයෙ ඔක ඉතින් ඔච්චර පූජා කරන අටපිරිකර හාමුදුරුවෝ හැමදාම පාවිච්චි කරොත් එහෙම දවසට පාත්‍රය ගානේ පාවිච්චි කරන්න. එහෙම එකක් නැහැ. ඉතින් ඒ අපි යන හදා ගන්න දේවල්. ඉතින් මෙහි අටපිරිකර පූජා කරන එක ඔයගොල්ලන්ගේ ලොකු මානිසංස තමයි. සමහරවිට ඉන්දියාවේ පවුල් දෙක තුනක් කෑම කන්නේ ඔයගොල්ලෝ ඒ පූජා කරන දේ. දැන් ඔයගොල්ලෝට යනකොට දකින්න ලංකාවේ කියලා කණ්ඩායමක් ඔයගොල්ලන්ට හම්බුනොත් හම්බේ බාරණැසදී මොකද මාසේ අන්තිම වෙනකොට ලංකාවේ ගෲප් සෙට් පටන් ගන්නවා. නොවැම්බර් මාසේ 15 වෙනි පස්සේ ලංකාවේ ගෲප් තිබ්බේ නැහැ මේ වෙනකන් අපි දිගටම මෙහෙ හිටපිට අපි දන්නවා. ඊට පස්සේ ආපහු අප්‍රේල් වලින් පටන් ගත්තම අගෝස්තු වෙනකන් ලංකාවේ කවුරුත් නැහැ. ඒ කාලෙට ඔය පන්සල් වහලා සායනාසලට යන්නත් නැහැ. මේ තියෙන අධික සීතල නැවසවැත් නුවර ජේතවනාරාමයේම අපිට වන්දනා කරවන්න යන හාමුදුරුවෝ ඉන්න පුතිය දැක්කම ඇත්තටම පව්. විශානිස්ට මතක නම් මං ගිය සැරේ කියලා බ්ලැක් කට්ස් ගෙන්න ගත්තා ඕස්ට්‍රේලියාවෙන්. ඒ සාවිනාසේ කුටියේ ඇත්තටම මේ ඇටච් බාත්රූම් එකක්වත් නැහැ. සාවිනාසේ පැන් පාස් වෙන්නේ කොමන් බාත්රූම් එකට ගිහිල්ලා සමහර වෙලාවට උණු වතුර නැහැ. සමහර වෙලාවට අපේ ලංකාවේ ගෙස්ට් හවුස් එකට යන සාවිනාසේ සීතල දවස්වලට පැන් පාස් වෙනවා. සවැත් නුවර කියලා කියන්නේ මේ වගේ නෙමෙයි සීතලත් වැඩි. හේතුව වටේම වතුර කුඹුරු තියෙන. සීතල ගතියක් තියෙන. ඉතින් අර ඒ වගේ උන්වහන්සේලා ලොකු කැපකිරීමක් කරනවා ඒ ස්ථානවල ඉන්න. ඒක සාමාන්‍යයෙන් අපිට අර තේරෙන්නේ නැහැ. දැන් අපි දැක්කම සායනාසලා අපිට දුක කියන්නේ එහෙම නැහැ. මම ඔයගොල්ලෝ නිකන් දැනගන්න අදහසක් ගන්න විතරයි කිව්වා. ඔයගොල්ලෝ පූජා කරන දෙයකින් ඔයගොල්ලන්ට තියෙන ප්‍රතිලාභෙයි. ඒ අටමහා කුසල් වලින් එහාට කියපු දේවල් ඔයගොල්ලන්ට තියෙනවා. ඒ අටපිරිකර පන්සලකට පූජා කරනවා. ඒ වගේ දෙයක් පුළුවන් හැමතැනකම කරමු. දැන් අපි දැනට දාන දෙකයි ප්ලෑන් කරලා තියෙන්නේ. අපි ගාව පිරිකර ගොඩක් තියෙන හින්දා මම පොඩ්ඩක් අයිඩිය අදහසක් ආව මට ඉන්නේ අපි පාරණසන් සාන්තික දානයක් දෙමු කියලා. එතකොට අපිට මොකද අපිට ලූපිනිය කොහොමද දෙන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. ඉතින් එතකොට අපි at least අපි පුණ්‍ය භූමි තුනකවත් සාංගික දාන දුන්නා. try කරමු සංකස්සිය ස්වාමීන් වහන්සේලා හොටෙල් එකට වඩම්මලා ගිය සැරේ වගේ දාන
ලොකු වේදන් යන දේවල් නෙමෙයි. හිත තියනවා නම් කරගන්නවා කියන එක ලොකු දෙයක්වත් නෙමෙයි. අපිට දානේ හදන්න වෙලාවක් තියනවද උදව්වක් කරන්න පුළුවන්ද? මෙහෙමයි අපි හොටෙල් එකෙන් ඕඩර් කරලා දාන දෙන්න. ආ. හොටෙල් එකකින් ඕඩර් කරලා එහෙම දානයක් දෙන්න ඒක හරි රෙයා එක. හරිම කලාතුරකින්. නැත්නම් එහෙම අර හොටෙල් එකෙන් සම්පූර්ණ කෑම ටික ඕඩර් කරලා එහෙම දානයක් පූජා කරන්නේ හරි කලාතුරකින් ඒක විශේෂ අවස්ථාවක විතරක් වෙන දෙයක්. ඒක නිසා එහෙම පූජා කරාම අපි දැකලා තියෙන දැන් මම ගොඩක් කළා යනවා දෙසැම්බර් ජනවාරි මම වැඩියෙන් මෙහෙ ඉන්නේ. මම ලංකාවේ නොවන ගෲප් එකක් එක්කවත් මම අනිවාර්යෙන් ආවුරුන්ට ආරාධනා කරලා දාන දෙනවා. ඒ සායිනන්සලා හරි සතුටෙන් වළඳනවා. සමහර වෙලාවට ඒ අවර්ණ එක මේවා කරන නාන්න එකක් ස්වාමීන් වහන්සේලාට හම්බ වෙන්නේ නැහැ. ඒ සායිනන්සලාට වළඳන්න ඕන චපාතියක් තමයි වළඳන්න. ඉතින් ඒ වගේ ඉතින් එහෙම නෑ. ඒක කෙනෙක්ට දෙයක් පූජා කරන්න ඕන, ඒක ප්‍රණීත වෙන්න ඕන. එයා සතුටෙන් ඒක වළඳන්න ඕන, ආහාරයට ගන්න ඕන. එහෙම වුණොත් තමයි ඒක සතුට. නැත්නම් අර එක කසාය පොඩෝ වගේ බලෙන් පෙව්වා කියලා එන්නේ නෑ. අනේ අදත් මේකද කියලා හිතලා වළඳනකට වැඩිය අනේ මට වළඳන්න හිතෙන්න ආසාවක් ඇති වෙන්න ඕනේ. ඒ නිසා අපි උපරිම උත්සාහ කරමු. ඒවා පියදාන් යන වැඩවත් මම ඔයගොල්ලන්ගේ සල්ලි ඉල්ලන්නේවත් එහෙම මොකුත් නැහැ. කොච්චර විශ්වාසයක් එකතු කරලා දුන්නා. එතනින් එහාට ඒක අපෝ ඒක නේ එහෙම වරි වෙන්න ඕනේ නැහැ. අපි උපරිම උත්සාහ කරමු. හැම තැනකම දානයක් දෙන්න, මතක හිටින දෙයක් කරගන්න. මොකද වටපිටාවම ඔයගොල්ලෝ දකින්නේ කැඩිච්ච බිඳිච්ච දේවල්. හෙටින් පස්සේ ඔයගොල්ලෝ දකින්න හැම තැනකම අපිරිසිදු මිනිස්සු දකි, පාර දිගේ හිඟා කන මිනිස්සු දකි, උදේ පාන්දර සෙම්බුවක් බෝතලයක් අරගෙන කුඹුරයින ඇවිදින මිනිස්සු දකි. ඒ වතුර දාන්නේ එහෙම යනවා නෙමෙයි මිනිස්සු. ඒ පොහොර දාන්නේ. ඒ වගේ මෙහෙ තියෙන අසුබ නිමිති තමයි ගොඩක්. ඒ අසුබ නිමිති අතරේ පුළුවන් දේවල් තියෙන අපිට සුබ කරගෙන යන්න. ලස්සන මතක ටිකක් අරගෙන යන්න. මොකද මේ දවස් 15 hina වෙලා තියෙන දෙයක් කාලා බිලා ඔක්කොම කරලා යයි. ගිහිල්ලා සතියක් විතර ගිහිල්ලා ඔය ඔයගොල්ලෝ තව මොන හරි ඔය එකතු කරගන්නේ ලට්ටපට්ට ටිකුත් පුත්තලයා පැත්තේම දවස් 4ක් ඉන්නවනේ. ඒ ඔය ටිකක් ගෙනිහිල්ලා බෙදනවනේ. ඔය ගෙනියනේ වගේ පරිමුණොත් සාරි එකක් ඔයගොල්ලෝගේ ළඟ තියාගනි. පොඩි බුදු පිළිමයක් තියාගනි. අනිත් ඔක්කොම ඔයගොල්ලෝ ගිහින් බෙදනවා. බෙදලා සති දෙකකට විතර පස්සේ කවදා හරි ගෙදර කවුරුත් නැතුව තනියෙන් ඇඳකට වෙලා ඉන්න වෙලාවට ඔයගොල්ලන්ට මතක් වුණොත් මතක් වෙන්නේ ඔය මං කියපු ටිකයි කරපු ටිකයි විතරයි. ඒක නිසා අපි බස් එකේ යනකොට hina වෙමු, පිස්සු ගෙලෙමු, කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක තුන් සරණ කියාගෙන යන්න පුළුවන් කමක් නෙමෙයි. මේක හරි. ඒ කියන්නේ ලොකු දුරවල් යන්න තියෙනවා. ඒක නිසා අපි යන ගමන ලෙෂර්ලියක් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යන තැන්වල පින්කම් ටික වන්දනා කරන ටික ඒ තැනට අනුකූලව උපරිම ශ්‍රද්ධාවෙන් උපරිමයෙන් කරගමු. ඉතින් එහෙම වුණොත් ඔයගොල්ලන්ගේ වන්දනාවේ අපි මෙන්ෂන් කළා නැහැ. රුවන්වැලි සෑයට ධාතුන් වහන්සේලා ලැබුණු රාමග්‍රාම ස්තූපය. ගොඩාක් ලංකාවේ පිරිස් යන්නේම නැති තැනක්. අපි දැනට අදහසක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබුණු උන්වහන්සේගේ මව් පාර්ශවයට ලැබුණු ධාතුන් වහන්සේලා තැන්පත් කරපු රාමග්‍රාම ස්තූපය ආලෝක පූජාවක් කරන්න ප්ලෑන් එකක් විතරයි. ඉමිග්‍රේෂන් එකේ නේපාල් බෝඩ් එකේ අපි ලොකු රෂ් එකකට අහුුනේ නැති වුණොත් අනිවාර්යෙන් ලුම්බිනි යන දවසේ හවස රාමග්‍රාම ස්තූපය අපි ලස්සන පින්කමක් කරනවා. ඒක ඕගොල්ලන්ට ගොඩක් කාලයක් මතක හිටියේ. මොකද අපි ලංකාවට ගියොත් හැමෝම රුවන්වැලි සෑය වදින්න අමතක කරන්නේ නැහැ. එතෙන්ට ධාතුන් වහන්සේලා ලැබෙන්න කලින් මුලින්ම ධාතුන් වහන්සේලා තිබුණු ස්ථානයක් වැද්දොත් වටිනා දෙයක් වෙයි. අපි ඒක කරගන්න උත්සාහ කරමු. මගේ වණ කතාව අවසానයි. හරි එහෙනම් අපි උදේ මම ඒ ටික දැන් රෙස්ටුරන්ට් එකත් එක්ක කතා කරලා